හෙලෝ ළමයි අද මම යන්නේ පුංචි ඩේට් එකක්. හැබැයි වෙන කායිකවත් නෙවෙයි. අද මං හිතාගත්තා මම තනියම එළියට යනවා කියලා. ඉතින් මං අද මේ යන්නේ ෆිල්ම් එකක් බලන්න. ෆිල්ම් එකක් බලන්න මම තෝරගත්ත KCC එක. ඉතින් KCC එක තමයි මට ළඟම. ඉතින් මම KCC එකට යනවා. අලුතින් ඇවිල්ලා තියෙන ෆිල්ම් දෙකක්. ඉතින් මම ඒකෙන් තනියම බලන්න චූස් කරගත්තේ මෝඩ තරිඳු. ඉතින් අපි යන් තරිඳුව බලන්න මාත් එක්ක. ඉතින් ඔන්න මම ෆිල්ම් හෝල් එක ඇතුළට ගිහිල්ලා මම සීට් එකේ ඉඳගත්තා. ඔන්න ඒත් එක්කම මෙන්න මෙහෙම ෆිල්ම් එක යනවා. මාරම ලස්සනයි. මේ කතාව ඇතුළේ තියෙන ස්ටෝරි එකක් මාරම ලස්සනයි. ඒ විතරක් නෙවෙයි ලොකු ඇඩ්වයිස් එකක් දෙන ස්ටෝරි එකක් මට හිතුන විදියට. මම කිසිම ට්‍රේලර් එකක් බැලුවේ නැහැ මීට කලින්. ඒ හින්දා මට නම් සර්ප්‍රයිස්. ඉතින් ඔන්න මේකේ ඉන්නේ ප්‍රධාන චරිත විදියට තියෙන සූර්යා දයාරුවන් එක්ක ශනුත්‍රි තමයි ඉන්නේ. ඉතින් ශනුත්‍රි කියන්නේ මං ආසම ඇක්ට්‍රස් කෙනෙක් නිසා මම මේක හරිම ඉන්ට්‍රස්ට් එකේ බැලුවා. ඉතින් ඒ විතරක් නෙවෙයි තනුක දිල්ෂාන්ගේ ඇක්ටිං මාරම ලස්සනයි. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන් කියන්න ඕනේ මේ ෆිල්ම් එකේ ඉන්නවා සුපිරිම කැරක්ටර් එකක්. ඒ තමයි කෞශල්‍ය ෆර්නැන්ඩෝ කියන්නේ. ඒ කියන්නේ තරිඳුගේ ආච්චි. ඉතින් ඒක තමයි සුපිරිම කොටස් ටිකක් තියෙනවා. ඉතින් ඔයාලත් බලන්න මේ කොටස් දැම්මම ඔයාලා බලලා ඇති. බලන්න ගියේ නැති කෙනෙක් නම් අනිවාර්යෙන් මේ කොටස් FB එකේ සෝෂල් මීඩියා වල දැකලා ඇති. ඉතින් මාත් එහෙම දැකලා තමයි බලන්න යන්න ආස හිතුනේ. ඉතින් මේකේ ආදරය වගේම දුක හිතනවා වගේම hina යන කොටස් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලා පවුලේ හැමෝටම ගිහිල්ලා බලන්න පුළුවන් ෆිල්ම් එකක් මං හිතන්නේ මේක. ඉතින් ඒ විතරක් නෙවෙයි ඔන්න මේක බලද්දි මට වෙලාව යනවා දැනුනේවත් නැහැ. ඉතින් සමහර කොටස් තියෙනවා මාරම ලස්සනයි. ඉතින් මම මේකේ සම්පූර්ණ vlog එකේ අරගෙන එනවා ඔයාලට මේ කොටස් විශේෂයෙන්ම රේට් කළා. ඉතින් ගොඩක් අය කරන්නේ නැති දෙයක් තමයි මේ වගේ ෆිල්ම් එකක් තමන්ගේ ඔපිනියන් එකත් එක්ක රේට් කරන එක. ඔන්න මම රේට් කළා ඔයාලට තියෙනවා මගේ vlog එකේ. ෆුල් බ්ලොග් එක බලා ගන්න මම උඩින් දාන්නම් මගේ ලින්ක් එක. පට්ටම දුක හිතෙන කොටස් තිබ්බා. ඒ විතරක් නෙවෙයි පට්ට සර්ප්‍රයිස් තැනුත් ගොඩක් තිබ්බා මේකේ. විශේෂයෙන් කියන්න ඕනේ ශනුත්‍රි සුපිරිම ඇක්ටිං එකක් දෙන්නේ මාරම ලස්සනයි. සුපිරි ෆිල්ම් එකක් ගොඩ කාලෙකින් බලමු. ඉතින් ඔන්න ඔහොම ෆිල්ම් එක බලලා දැන් ෆිල්ම් එක ඉවරුණා. ඉතින් ළමයි ඔයාලත් යන්න මෝඩ තරින්ද බලන්න. ඉතින් KCC එකේ තියනවාද ආනුවර කෙනෙක් නම් ඔන්න KCC එකට ගිහලා බලන්න පුළුවන්. Bye bye.